මේ වීඩියෝ එක බැලුවොත් නම් ඔයාට අලුත් අවුරුද්දට අතිරස කැවුම් වරදින්නේ නැතුව හදාගන්න පුළුවන්. මුලින්ම මම තලා හුරක් විතර අරගෙන මේ විදිහට බැදගත්තා. දැන් ඒ ටික අයින් කරලා මේ එකතු කරන්නේ කප්පි කියලා කියන්නේ අපි පිටි හලනකොට ඉතුරු වෙන කැට කැට වගේ කෑලි වලට. අන්න ඒ ටිකත් එකතු කරලා පොඩ්ඩක් බැද ගන්න ඕනි. දැන් අපි සීනි ටිකක් කැරමල් කරගෙන පැණි එකක් හදා ගන්න ඕනි. මේකට කිතුල් පැණි පොල් පැණි ඕන එකක් එකතු කරගන්න පුළුවන්. මේකට ලුණු ටිකකුත් එකතු කරලා පැණි එක උණු වෙනකොට අපි මේකේ පදම බලා ගන්න ඕනි. මේ විදියට පීරිසයකට වතුර ටිකක් එකතු කරලා පැණි ටිකක් දාලා බලන්න ඕනි. පැණි එක මේ වගේ තිය වෙලා යන්නේ නැතුව එකතු වෙනවද කියලා. පැණි එක ඒ පදමට ආවට පස්සේ පැණි එකෙන් ටිකක් වෙන භාජනයකට අයින් කරගන්න ඕනි. ඊට පස්සේ අපි බැදගත්ත කප්පි ටිකයි තල ටිකයි එකතු කරගන්න. දැන් ඉතින් තියෙන්නේ හාල් පිටි ටික ටික එකතු කරන ගමන් කලවම් කරගන්න. අපි පිටි ටික ටික එකතු කරනකොට තෙත ගතිය මදි වුණොත් තව පැණි ටිකක් එකතු කරන ගමන් ආපහු පිටි ටිකක් දාලා මේ වගේ කලවම් කරගන්න. දැන් මම මේ මිශ්‍රණය වෙන භාජනයකට අයින් කරගන්නවා. ඊට පස්සේ අපි අර තාච්චියේ ඉතුරු වුණ ටිකට වතුර ටිකක් එකතු කරලා කැඳ එකක් වගේ මිශ්‍රණයක් හදාගන්න ඕනි. දැන් අපි මේ හදාගත්ත මිශ්‍රණය හොඳට අතින් අනා ගන්න ඕනි. එතකොට තමා කැවුම් එක හොඳට සොෆ්ට් එකට හදාගන්න පුළුවන් වෙන්නේ. මේ අතිරස මිශ්‍රණය සීනි පැණි වලින් හදපු නිසා ඉක්මනට වේලෙන්න බලනවා. ඒ නිසා අර අපි හදාගත්තේ කැඳ වලින් ටිකකුයි පැණි එකතු කරන ගමන් මේ විදිහට හොඳට අනා ගන්න ඕනි. දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා ඊට පස්සේ අපි අර හදාගත්ත මිශ්‍රණයෙන් මේ වගේ බෝල හදලා අරගෙන කෙසෙල් කොලයක තෙල් ටිකක් ගාලා මේ වගේ කැවුම් ටික වඩන්න ඕනේ. දැන් ඉතින් තෙල් ටික පැහෙනකොට කැවුම් ටික බැද ගන්නයි තියෙන්නේ. බලන්නකො මේ විදිහට හදාගත්තම කැවුම ලස්සනට පිපිලා එනවා. අපි කැවුම් හදන එක අමාරු වැඩක් කියලා හිතුවට ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි නේද? මේ විදිහ